ආයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම හිමසර පම YouTube channel එකට වෙනද වගේම ඕගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ පේන විදිහට කුකුලන් කරමාල වල ඇති වෙන තුවාල. ඒ වගේම සත්තු ඕගොල්ලෝ දැකලා ඇති කරමාල වල වහලා ඉන්නවා චූටි කෝන්තුරු වගේ සත්තු. ඉතින් ඒගොල්ලෝ එන එක වළක්ව ගන්න සහ මේ තුවාල හොද කරගන්න තියෙන ලේසියම් ක්‍රමයක් තමයි මම අද ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. ඉතින් ඕගොල්ලන්ට ලේසියම දෙයක් තමයි කරන්න තියෙන්නේ කඩවල තියෙන කොහොම තෙල් ඕගොල්ලෝ දන්නවත් ඇති කොහොම තෙල්. ඉතින් රුපියල් 200ක් වගේ මිලක් තමයි වෙන්නේ කොහොම තෙල් බෝතලයක්. ඉතින් කැමති නම් ඕගොල්ලන්ට පුළුවන් කොහොම තෙල් ගන්න කලින් කුකුලේ කරමලේ මේ තුවාල ටික දෙහි කැලේ වගේ පිය දාන්න. ඉතින් මම නම් එහෙම කරේ නෑ මම නිකම්ම ගෑවේ. ඉතින් දැන් ඕගොල්ලන්ට පේන්නේ කොහොම තෙල් ගාලා දවස් 3කට 4කට වගේ පස්සේ සතය කරමලේ දින විදිය. ඉතින් මේින් තවත් ඒ වගේම හැදුණු සතෙක්. ඉතින් මෙයාටත් මම ඒ විදිහටම තමයි කරේ කොහොම තෙල් දවසට එකපාර ගාන ගෑවත් ඇති දවස් 3ක් වගේ ඇද්දි ඔය ටික හැල්ලා යනවා. ඉතින් ඔය සත්තු වහනවා නම් කෝඳුරු වගේ ඒගොල්ලෝ වහන එකක් නැති වෙනවා කොහොම තෙල් ගාපුවාම. ඉතින් මේ තියෙන්නේ පවුල් ෆොක්ස් එහෙම නෙමෙයි. ඉතින් පවුල් ෆොක්ස් වලටත් අපිට පුළුවන් මේ කොහොම තෙල් පාවිච්චි කරන්න අමු කහ ඒ වගේ දේවල් එක්ක. ඉතින් මේ පේන්නේ ඔය සතාට දවස් 3 විතර පස්සේ අනීපුණු විදිය. ඉතින් ඕගොල්ලෝ කුකුලුන්ට ඒක හැදුනොත් try කරලා බලන්න. ඉතින් ඕගොල්ලන්ට හැමදාමත් අපි අලුත් වීඩියෝ අරගෙන එනවා. ඉතින් ඕගොල්ලෝ තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් කුකුල් පාලනයේ තියෙන විවිධ ප්‍රශ්න ගැන අපි වීඩියෝ දැන්ටත් දාලා තියෙනවා. ඉතින් ඉස්සරහටත් වීඩියෝ අරගෙන එනවා. ඉතින් ඕගොල්ලෝ එක වීඩියෝ ගොඩාක් ඉල්ලලා තියෙනවා මගේ. ඉතින් ඒ ගැනත් මම ටික ඉස්සරහට වීඩියෝ කරන්නම්. ඉතින් එහෙනම් යාළුවනේ ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.